අයිවන් වැඩඇරලි වෙරල්ලා එහෙම්ම මාව තවිනාඩි 30ක් වගේ තියෙන්නේ අද තමයි අපේ කම්පැනීගේ පාටිය. ඒ ගැන අවුරුද්ධකට සැරයක් අනිවාරෙන් වැඩ කරන කටිය ඔක්කොම එකතු වෙලා හොටෙල්ල එක ඉස්සරට වෙන්න තියන් දෙව කතා කල නම ඔක්කොම කන්න ඉම අපකුම ඉක්මට ලෑස්තුනා යන්න තියෙනවා කිලෝමීටර් 9 ගාන විනාඩි 23 මේ ටයිම් එකට පාර හොඳටම බ්ලොක්. ඉතින් මන්ට වැඩි වෙලා නැහැ ටක් ගාලා යමු වැඩි කරන්න. මේකට ඉතින් යන්න ඕනම කියලයක් නෑ අපෙන් අහනවා ඔයාලා එනවද පාටියට මේ අවුරුද්දේ සතියකට විතර කලින් එන කට්ටියට තමයි ලෑස්ති කරන්නේ. يعني යන්න ඕනම කියලා නීතියක් නැහැ. ඕන කැමති කට්ටියට ගිහිල්ලා පාටියට සහභාගී වෙන්න පුළුවන්. එතන ඉතින් වෙනම වයිබ් එකක් තියෙන්නේ. වැඩ ගන්න කිසිම දෙයක් එතන අපි මේ වෙන්නේ ඔක්කොම උඩ ඉඳලම උඩ සෙක්ෂන් වල ඉන්න කට්ටිය ඉඳලම යට සෙක්ෂන් වල ඉන්න කට්ටිය වෙනකම්ම එක ලෙවල් එක තමයි මේ පාටිය තියෙන්නේ. පහයි 56 ඇත්තට මම මේකට යන පාර කලින් ගිහිල්ලා නැහැ මෙතෙන්ට ලොකේෂන් එක දාගෙන යන්න ඕන විනාඩි 23ක් පෙන්නුවා. හයයි කාලයි වෙලාව එවනම් ට්‍රැෆික් එක 8 මාර වෙද්දි යන්න බැරි වෙයි වගේ බලමු. පරක් වුණා කියන ඉතින් ලොකු අවුලක් නෑ අද පාටියක් ඉඳලා. එනවාට ජපානයේ තියෙන වෙලාවට යන්න ඕනේ කිව්ත් ට්‍රැෆික් එක තමයි අවුල්. දැන් තමයි පාටි පටන් ගන්න හදන්නේ. ඉස්සෙල්ලා මීටින් එක තිබුණේ. ඒක පොඩ්ඩක් රෙකෝඩ් කරන්න එතන ඉඳලා යනවා.動画もされる。それオーロン茶。飲むの？司会を務めます。フィリップ秋山です。よろしくお願いします。はいはいはいはいはい。はい。でリスタがジュースです。ジュース。車運転してたから。ライディングしてスーツ自動車株式会社国内営業部担当員グループ担当部長の中村様がමේ ඉන්න මාත් එක්කම වැඩ කරන දෙන්නෙක් මේ ඉන්න මේ අවුරුද්දේ කම්පැනිට ආපු එක්කෙනෙක් නමයි වගේ ඉතකුරා දැන් පොඩි ගේම් එකක් පටන් ගන්න හදන්නේ. මේක එක අයිටම් තියෙන බලමු. මටත් තේරෙන්නේ නැහැ සමහර ගේම් නම්. එහර ජපානි ජංගින් කියලා ගේම් එකක් තියෙනවා ඒක කරන්න හදන්නේ. එන් කරන්න හදන්නේ එන් කරනකොට ඉස්සුස් එකේ සින්දු කියන්න හදන්නේ. මේක ඉස්සුස් එකේ සින්දුව. කම්පැනි නම් ගන්න ගන්නේ බස් එකෙන් යන්න හදන්නේ. අපි වෙනම අපිට වෙනම යන්න පුළුවන්. පොඩ්ඩක් මෙහෙර ඩීල් එලවන්න හොඳ නැති ඉතින් ඔක්කොම ලෑස්ති කරලා තියෙන කම්පැනි කට්ටියද ඉතින් යන්න පුළුවන්. බයි බයි. මතානේ. පොදුෂි කරනවා right නේ. See you next time. Bye bye. පාටි ඉවරයි. දීපු කට්ටිය යන බස් එක දාලා තිබුණා. අපිට වාහනේ තියෙන යන්න පුළුවන්. ජපානයේ මේ මොන කම්පැනි පාටිය දුන්නත් වැඩක් නැහැ. බීලා වාහන පැද්දොත් ඉතින් මේ පාටිය මේ අවුරුද්දේ 9 වෙනි මාසයෙන් පස්සේ 10 වෙනි මාසේ තියෙන්නත් පුළුවන් නැත්නම් ලබන අවුරුද්දේ තියෙනවා. ගොඩක් දුරට අවුරුද්දට එකපාරයි තියෙන්නේ. ඉතින් අර ගොඩක්ම මදාමය
එක්ක දිගට වැඩ කරන කට්ටිය සෙට් එක එකතු වෙලා අර අවුරුදු දෙක පාර පොඩි පාටියක් දානවා. ඉතින් ඊළඟට මොකද්ද වෙන්න ඕන? එහෙම මේ ඔක්කොම කතා කරනවා. ඉතින් අපි ආයිත් ලබන අවුරුද්දේ හම්බෙමු. මේ වගේ පාටියකදී අපි